ඔයා ඊයේ පෙරේද නිවුස් බැලුවා නම් ඔයාලට මෙන්න මේ වගේ නිවුස් එකක් දකින්න ලැබෙන්නේ නැති. ඒ කියන්නේ මොකද්ද? ශ්‍රී ලංකාවේ ජුනි මාසයේ උද්දමන අනුපාතය 6.5ක් වැඩි වෙලා තියෙනවා කියලා නිවුස් එකක් ඔයා දකින්න ඇති. ඇත්තටම මේ මොකද්ද කියන්නේ? මේ කියන්නේ ලංකාවේ භාණ්ඩ හා සේවාවල මිල මට්ටම ජුනි මාසයේ විතරක් 6.5කින් වැඩි වුණා කියලාද? අපි බලමු. උද්දමනය කියලා කියන්නේ පුතේ ලංකාවේ භාණ්ඩ හා සේවාවල සාමාන්‍ය මිල මට්ටමේ අඛණ්ඩ වැඩිවීමක්. හරි. එතකොට 2026 ජුනි මාසයේ ලංකාවේ උද්දමන අනුපාතය 6.5ක වැඩිවීමක් කියලා නිවුස් එකක් ගියා. මේ කියන්නේ මොකද්ද? ඇත්තටම ලංකාවේ මැයි මාසෙ විතරක් සාමාන්‍යද මැයි මාසයේ උද්දමන අනුපාතය 5.4ක් වෙලා තියෙනවා. ජුනි මාසෙ වෙනකොට ඒක 6.5ක් දක්වා වැඩිවීමක් වෙලා තියෙනවා. මේකෙන් සරලව අදහස් කරන්නේ ඔයා ගිය අවුරුද්දේ රුපියල් ලක්ෂයක් වේදම් කළා ගත්තු භාණ්ඩ හා සේවා ටිකව මෙන්න මේ ජුනි මාසේ මිලදී ගන්නවට 1,6500 මුදලක් 6,500 මුදලක් වැය වෙනවා. හරි. එතකොට ඔයාලට පැහැදිලි මේ 6.5ක වැඩිවීමක් කියලා කියන්නේ මේ තනි මාසයක් තුල භාණ්ඩ හා සේවා වල මිල වැඩිවීම නෙමෙයි. මේක මේ 2025ට සාපේක්ෂව 2026 තුල වැඩිවීමේ ප්‍රවණතාවය. ඉතින් මේක 100ට මැයි මාසයේ 5.4ක් වෙලා ජුනි මාසයේ නෝට 6.5ක් වුණා. එතකොට 1.4ක වැඩිවීමක්. ඒ වගේම අනිත් කාරණාව තමයි මේ උද්දමන කිව්වාම ඒක ඔයාට සහ මට සහ මේ සමාජයේ ජීවත් වෙන හැමෝටම බලපාන ආකාර විවිධාකාරයි. ඒකට හේතුව තමයි සමහරක් විට මගේ ගෙදරට නැත්නම් මම පරිභෝජනය කරන භාණ්ඩ හා සේවා ප්‍රමාණයම නෙමෙයි ඔයා සහ සෙසු පිරිස් පරිහරණය කරන්න. පොඩි ළමයි ඉන්න ගෙදරක් නම් ඒ ගෙදර කිරි පිටි ඊට පස්සේ පොඩි ළමයින්ට අවශ්‍ය කරන දේවල් වලට ලොකු මුදලක් වැය කරන්න පුළුවන්. වැඩි හිටියෝ ඉන්න ගෙදරක ඊට වඩා වෙනස් ආකාරයේ භාණ්ඩ හා සේවා පරිභෝජනය කරන්න පුළුවන්. ඒ අනුව මේ භාණ්ඩ හා සේවා පරිභෝජනය කරන රටාව ඒගොල්ලෝ මිලදී ගන්න භාණ්ඩ හා සේවා වර්ගය අනුව ඔයාට මේ උද්දමනය දැනෙන ආකාරය වෙනස්. ඒ නිසා ඔයාට සහ මට උද්දමනය දැනෙන ආකාරය අනිවාර්යයෙන්ම වෙනස්. කෙසේ නමුත් මේ ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ පාරිභෝගික මිල දර්ශකයට අනුව 2026 මැයි මාසයට සාපේක්ෂව ජුනි මාසයේ 1.4ක වැඩිවීමක් එහෙම නැත්නම් ජුනි මාසයේ මට සමස්ත උද්දමනය 6.5 දක්වා ඉහළට ගිහිල්ලා තියෙනවා කිව්වා. මේක තනි මාසයක් සඳහා වෙච්ච වැඩිවීමක් නොවන බවත් මේක ගිය අවුරුද්දට සාපේක්ෂව සලකා බැලිය යුතු දෙයක් බවත් අදහස් කරනවා. ඒ වගේම ඔයාලට කියන්න තව වැදගත් කාරණයක් තමයි මේ උද්දමනය තුල කාණ්ඩ දෙකක් යටතේ මේ භාණ්ඩ හා සේවාවල මිල මට්ටම් වැඩි වෙලා තියෙන එකක් තමයි ආහාර කාණ්ඩය. ආහාර කාණ්ඩය සහ ආහාර නොවන කාණ්ඩය. හරි. ආහාර නොවන කාණ්ඩය. මේ ආහාර කාණ්ඩය යටතේ ලංකාවේ භාණ්ඩ හා සේවාවල මේ මිල මට්ටමේ වැඩි වෙන උද්දමනේ 3.3ක් දක්වා ජුනි මාසය තුල. ඊට පස්සේ ආහාර නොවන කාණ්ඩය කියන්නේ බල ශක්තිය විදුලිය වගේ දේවල් වල මිල මට්ටම 9.3ක වැඩිවීමක් ලෙස අපිට හඳුනා ගන්න නැත්නම් මේ ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය අනුව අපිට පෙන්වන්න කරලා දීලා තියෙනවා. ඉතින් මේක අනුව අපිට නිගමනයකට එන්න පුළුවන් අනිවාර්යයෙන්ම අපිට මේ ඉස්සරහදී භාණ්ඩ හා සේවාවල මිල විතරක් නෙමෙයි ඔයා යම් කිසි බස් ප්‍රවාහන මාධ්‍යයක් පාවිච්චි කරනවා බස් ටිකට් එකේ මිල ඊට පස්සේ ඔයා ගෙදරට යන ගෑස් එක ඔයා පරිහරණය කරන විදුලි වියදම් මේ සියල්ල ආහාර මිල වැඩි වුණාට වඩා වැඩි වේගකින් වැඩිවීමේ සම්භාවිතාවයක් තියෙන. ඉතින් ඒ අනුව ඔයාට දෙන්න තියෙන උපදෙස් තමයි ඔයා පරිභෝජනය කරන තමා පරිහරණය කරන මේ විදුලිය ඊට පස්සේ බල ශක්තිය ඒ වගේම මේවා අර පරිමැස්පෙන් පරිහරණය කරන්න කියන එක හේතුව ඔයාගේ ආදායමේ වැඩිවීමක් වුණත් මේ තියෙන උද්දමනයත් එක්ක ඔයාට මේ ඔයාගේ ආදාය වැඩි වෙච්ච ආදායමේ මූර්ත වටිනාකම වැඩිවීමක් නොවන නිසා ඔයාට යම්කිසි බලපෑමක් වෙන්න පුළුවන්. මේ උද්දමන අනුපාතයත් එක්ක අපි හිතමුකෝ ලංකාවේ දැන් අපි ඉගෙන ගත්ත 100ට 6.5ක උද්දමනයක් තියෙනවා කියලා. මේ උද්දමන තත්ත්වයක් තුළ
ඔයාගේ පඩිය ගිය අවුරුද්දට වඩා නැත්නම් ඔයාගේ අම්මාගේ නැත්නම් ඔයාගේ තාත්තගේ ගෙදරට මේ එන ආදායම් මූලාශ්‍රය ගිය අවුරුද්දට වඩා 4-4-5ක් වැඩි වුණා කියලා හිතමුකෝ. ඒ වැඩි වුණත් මේ වගේ උද්දමන අනුපාතයක් තුල ඔයාට මේ උද්දමනයට මුහුණ දෙන්න වෙනවා. නිසා මේකේ වෙන බලපෑම් වලට ඔයාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔයා ඉගෙන ගන්නවා ආර්ථික විද්‍යාව තුළ නාමික ආදායම සහ මූර්ත ආදායම කියලා කොටස් දෙකක්. නාමික ආදායම සහ මූර්ත ආදායම. මූර්ත ආදායම. හරි. මේ කියන්නේ ඔයාගේ පඩිය ගිය අවුරුද්දට සාපේක්ෂව ඔයාගේ පඩිය ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්ද 105කින් 6කින් 7කින් වැඩි වුණා නම් අපි නිකන් හිතමු 104කින් වැඩි වෙලා කියලා. 104කින් වැඩි වුණත් හරි ලංකාවේ උද්දමනයේ 6.5ක් වගේ තියෙන නිසා ඔයාගේ මේ ආදායමේ වැඩිවීම සත්‍ය වශයෙන්ම වැඩි වෙලා නැහැ. ඒ කියන්නේ ඔයාගේ මේ මුදල් ආවට ආදායම් වැඩි වෙලා මුදලක් ආවට ඒකට උද්දමන අනුපාතය ගැලපුවාට පස්සේ ඒ කියන්නේ 6.5ක උද්දමනයක් තුල 104ක පඩි වැඩිවීමක් වුණොත් ඇත්තටම 2.5ක පහළ යාමක් තමයි ඔයාගේ ආදායමේ තියෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ නාමික වශයෙන් ඔයාගේ ආදායම වැඩි වෙච්ච ප්‍රමාණයට මේ වැටුපේ වැඩිවීම සහ උද්දමන අනුපාතය අතර වෙනස ගැලපුවාට පස්සේ අපිට ආවා උද්දමන අනුපාතය වැඩි කියලා. ඉතින් ඒක ඔයාගේ ආදායමේ වැඩිවීමට ගැලපුවාට පස්සේ ඔයාට සත්‍ය වශයෙන් වෙනවා ගිය අවුරුද්දට වඩා ඔයාගේ මූල ආදායමේ මූර්ත වටිනාකම මේ වෙද්දි අඩු වෙලා තියෙන කියලා. ඒ කියන්නේ ඔයා යම් කිසි මුදලක් වැය කරා නම් භාණ්ඩ සේවා මේදී ගන්න ගිය අවුරුද්දේ ඒ බඩු ටිකම ගන්න මේ අවුරුද්දේ ඊට වඩා මුදලක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ඔයාගේ පඩිය 4කින් වැඩි වුණත් ඔයාගේ මුදලේ ඔයාගේ ආදායමේ මූර්ත වටිනාකම වැඩි වෙලා නැහැ. නිසා කිසිම අවස්ථාවක ආදායමේ වැඩි වුණාට ඒක සත්‍ය වශයෙන්ම වැඩි වුණාද කියලා අපිට බලා ගන්න චෙක් කර ගන්න තියෙන ක්‍රමවේදය තමයි මේ උද්දමන අනුපාතය කොච්චරක් තියෙනවද ආදායමේ කොච්චර % එකක් වැඩි වෙලාද කියලා අපි ඕක ප්‍රතිශතයක් විතර දාලා ඒක ගලපුවාට පස්සේ ඔයාට හිතා ගන්න පුළුවන් ඇත්තටම මේ පඩි බීම ඔයාට කොහොමද බලපාන්නේ කියන එක ඔයාට තීරණය කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ආර්ථික දැනුම ඔයාට සමාජයට අවශ්‍යයි නම් අනිවාර්යයෙන්ම මේ අපේ YouTube channel එක The Econsir සහ අපේ Facebook channel එක The Econsir ඉතින් මේක like කරලා follow කරගන්න. ඉතින් ඔයාට මේ වගේ ආර්ථික දැනුම ඔයාට ලබා ගන්න පුළුවන්. ඒ නිසා අපි තවත් මේ වගේ වීඩියෝ එකක් හමුවෙමු. සියලු දෙනාට වෙනත් ජය වේවා.